මේක බෝඩ් එකක ලොකු චිත්‍රයක් ඇඳලා තියෙනවා. මේ චිත්‍රයේ පූර්වයේ අනිත් පැත්තෙන් තනි පාටක් ගාලා තියෙනවා. සුදු පාට ගාලා තියෙනවා. එතකොට දැන් ඔබට දෙපැත්තක් තියෙනවනේ. මේ පූර්වයේ එක පැත්තක් තියෙනවා සුදු පාට ගාලා තියෙනවා. අනිත් පැත්තෙන් ලස්සනට චිත්‍රයක් ඇඳලා තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට අපි හැම වෙලාවකදීම ගිහිල්ලා තොරණක බැලුවත් අපි බලාගෙන ඉන්නේ අර වයර් රමණලා තියෙන පිටිපැත්තට ගිහිල්ලා නෙමෙයිනේ බලන් ඉන්නේ නේ. කොහෙට වෙලාද බලන් ඉන්නේ. අර බල්ප්වත් වෙන ඉස්සරහට ගිහිල්ලා තමයි බලාගෙන ඉන්නේ. ඒ වගේ දැන් මේ ඇඳපු චිත්‍රයේ අපි බලාගෙන ඉන්නේ කොහෙට වෙලාද ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට අපිට පේනවා මේ ලස්සනට ඇඳලා තියෙන මේ චිත්‍රය. ඔයගොල්ලෝ මේ චිත්‍රය දිහා බලනකොට ඔයගොල්ලන්ට පේනවා මේ තැන ලස්සනයි, මේ තැන කැතයි, මේ තැන හොඳයි, මේ තැන නරකයි. ඔන්න ලස්සන තැන්, කැත තැන් ඔයගොල්ලන්ට මේ චිත්‍රය දකින්න පුළුවන්කම තියෙනවා. ලස්සන තැනක් පේනකොට මේ චිත්‍රය ඔයගොල්ලෝ එකට කැමතියි. ඔයගොල්ලෝ කැතයි කියන තැනක් හිතනකොට ওই චිත්‍රය තෙන්ට අකමැතියි. ඔයගොල්ලෝ දැන් ඔන්න ඔය කැමැති වෙන කොටස විතරක් අපි කොටුවක් කපලා ගත්ත කියන්නකෝ. ඔය කපලා ගන්න කොටුවේ අනිත් පැත්ත මොන පාටද? ඔය කපලා ගන්න කොටුවේ අනිත් පැත්ත මොන පාටද? සුදු පාටයි. ඔයගොල්ලෝ අකමැති කියන කොටස කපලා ගන්නවා. ඔය කපලා ගන්න කොටසේ අනිත් පැත්ත මොන පාටද? සුදු පාටයි. කොහෙන් ඔබ කැමැති අකමැතිත් නොවන තැනක් කපලා ගත්තත් ඒකත් මොකද්ද? ඒකත් සුදු පාටයි. පිනතුනි ඕක තමයි තණ්හාව කියලා කියන්නේ. හරියට අන්න ඔය සුදු පාට වගේ. නැතිනම් ඔබ මම කියලා ගත්ත ස්කන්ධ ටිකට තණ්හා කරන්නේ. ඒක දැන් බලන්න අර පිරිසුදු පුවරුව. ඒ කියන්නේ අර චිත්‍රෙත් නැති පිටිපස්සෙන් සුදු පාටත් නැති ඔය පාට දෙකම ගන්න උදව් වෙච්ච පුවරුවක් තිබුණා නේ. බෝඩ් එකක් තිබුණා නේ. අන්නේ බෝඩ් එක වගේ තමයි ස්කන්ධ ටික කියලා කියන්නේ. ඔය බෝඩ් එක වගේ තමයි ස්කන්ධ ටික කියලා කියන්නේ. එතකොට ඔය ස්කන්ධ ටිකේ ඇත්ත දන්නේ නැති නිසා ඔබට එක පැත්තකින් බලනකොට ලස්සන චිත්‍රයක් පේනවා. හොඳට මේ උපමාව ඔබේ හිතට ගන්න. මේක හරිම වැදගත් කතාවක්. ඔය චිත්‍රයේ ඔබ එළියෙන් බලාගෙන ඉන්නකොට ඔබට ඔය අර බෝඩ් එක දැන් පේන්නේ නැහැ. ඔබට පේනවා මොකද්ද අර ඇඳලා තියෙන චිත්‍රය ඔබට පේනවා. එතකොට ඔබ මොකද කරන්නේ? ඔක ලස්සනයි කියලා ගත්ත තැනට තණ්හා කරනවා. එතෙන්ට තණ්හා කළත් ඒක තමයි පින්නතුනේ අපේ තියෙන මේ එදිනෙදා ගත්ත සමුදාචාර තණ්හාව කියලා කියන්නේ. දැන් ලෝකේ ප්‍රකට වෙන්නේ ඒ තණ්හාව තමයි. ඔබ මේ දරුවට ආදරේ, අම්මට ආදරේ, මේ දේවල් වලට වස්තු මිල මුදල් වලට කැමති. ඒව මොනවද? ඒව සමුදාචාර තණ්හා. ඕක තියෙන්නේ පින්නතුනේ කර්ම රැස් කරගන්න උදව් වෙනවා විතරයි. ඔකට උපදින්නේ නැහැ සසරේ ගිහිල්ලා. උපදින්නේ මොකටද දන්නවද?